ගැටුම් වලින් බේරා ගැනීමට පැමිණෙන නියෝජිතයෙක් වන ලූ චීන සේවකයින් 500ක් පමණ වැඩ කරන තෙල්පිරි පහදුවට ප්‍රහාරයක් දියත් කිරීම ගැන තොරතුරක් පැමිණි. කැරලිකරුවන් නැති කිරීමට ක්‍රිස් සහ ලූ අවසානයේදී සහයෝගයෙන් කටයුතු කරයි. ඕවන් හට සැලකේදූ පෞද්ගලික පාඩුවකට මුහුණ දීමට සිදුවේ. චිත්‍රපටය මේ සිදුවීම් ගොන්න තුළින් ඉදිරියට දිගහැරේ. ජෝන් සීනා සහ ජැකී චෑන්ගේ උත්සාහය මේ නපුරු කුමන්ත්‍රණය බිඳවට්ටා දැමීට. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේදී ඩ්‍රැගන් ලූ ඔහුගේ කණ්ඩායම සමග පැමිණි. ප්‍රහාරයේ ලක්වීමට පෙර උඩෙන් චීන තෙල් පිරි පහදුවෙන් චීන සේවකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් බේරා ගැනීමට උත්සාහ කරයි. මහාචාර්ය චැන් පැමිණීමත් සමග තෙල් පිරි පහදුවේ මුරකේතය රැගෙන යාම සිදු කරයි. චීන ජාතිකයෙකු පැහැර ගැනීමට විශේෂ බලකාය හිටපු සමාජිකයෙකු වන ක්‍රිස් සහ ඔහුගේ සහෝදරයා ද එකඟ වෙයි. චීන සේවකයින් 500ත් සමග මරණය අධිවේගී මාර්ගයට ලූ සහ ඔහුගේ කණ්ඩායම පැමිණි. ඔවුන් සෑම කෙනෙක්ම හරිත කලාපයට ගෙන යාම මෙහි ප්‍රයත්නය විය. ක්‍රිස් සහ ඔහුගේ කණ්ඩායම මරණය අධිවේගී මාර්ගයේදී චීන බස් රථය සහ මහාචාර්ය චැන් පැහැර ගනී. දරුවන්ගේ නායකයා වන ඕවන් ක්‍රිස්ගේ කණ්ඩායම හෙන්රි මරා දමයි. ලූ ක්‍රිස් පසුපස අතුරුදන් වූ බස් රථය හා මහාචාර්ය චැන් සොයා හමා යයි. ලූ ක්‍රිස් ජීවත් වන ගම්මානයේදී කමා ගොස් ඔහුගේ මුහුණට මුහුණ ගැසෙයි. ක්‍රිස් තමන්ගේ සහෝදරයා වන හෙන්රි මියගිය බව දැනගනී. ඕවන් කෙසේ හෝ මහාචාර්ය චැන් හට තර්ජනය කොට තෙල් පිරි පහදුවේ මුරපදේ සොයා ගනී. ලූ සහ ඔහුගේ දියණිය ක්‍රිස්ගේ ගම්මානයට රාත්‍රියේදී පැමිණෙන අතර එහි සිටියදී ඕවන්ගේ සතුරු කණ්ඩායම මුරකේතය සොයා පැමිණි. මුරකේතය ඇත්තේ ලූගේ දියණියගේ බෑගය වන අතර ක්‍රිස් ඒ බව දැන ගම්මානය බේරා ගැනීම සඳහා ක්‍රිස් ඕවන්ගේ කණ්ඩායම වෙත මුරකේතය ලබා දෙයි. මුරකේතය දැමූ පසු තෙල් පිරි පහදුවේ ක්‍රියාත්මක වී ඕවන් සහ ඔහුගේ කණ්ඩායම තෙල් සංචිත කර ගැනීම පටන් ගනී. මේ ක්‍රියාවලිය නවතා දැමීමට ක්‍රිස් සහ ලූ සහයෝගයෙන් වැඩ කරයි. ක්‍රිස් සහ ලූ ඕවන්ගේ කණ්ඩායම සමග සටන් වදී. ක්‍රිස් ගම්මානය බේරා ගැනීමට මුරකේතය ලබා දෙන අතර පසුව තෙල් පිරි පහදුව බේරා ගැනීම සඳහා ඕවන්ගේ කණ්ඩායම සමග එකිනෙකට සටන් වදී. පසුව ක්‍රිස් සහ ලූ එකතුව සහයෝගයෙන් එකතු වී ඕවන්ගේ කණ්ඩායමේ සොල්දාදුවෙකු ඉසාවන්ත සූක්ෂම ලෙස මරා දමයි. ලූ සහ ඕවන්ගේ කණ්ඩායමේ සොල්දාදුව අතර තියුණු සටනක් තෙල් පිරි පහදුව ඇතුළත සිදුවන අතර එක් පසකින් ඕවන් සහ තෙල් ප්‍රවාහනය කරන රථයන් ඉදිරියට ගමන් කරයි. පසුව ඕවන්ගේ කණ්ඩායම තෙල් ප්‍රවාහනය කිරීම පසුපස ක්‍රිස් සහ ලූ හමායි. එහිදී තෙල් ප්‍රවාහනය කළ රථයන් හමා ගොස් ක්‍රිස් සහ ලූ එම රථයන් විනාශ කරයි. මේ අතරම ක්‍රිස්ගේ විශේෂ ආදරණීය රථය ලූගේ දියණිය රැගෙන ගොස් විනාශ වී යයි. ලූ ඕවන්ගේ විශේෂ සොල්දාදුවා මරා දැමීමෙන් පසුව ඕවන්ගේ අනික් කුමන්ත්‍රණයන් විනාශ කර දැමීම සඳහා පසුපස හමා යන අතරම එහිදී ක්‍රිස් සහ ලූගේ දියණියද හමු වේ.
ක්‍රිස් සහ ලූ ඕවන් මරා දැමීමට විශේෂ ප්‍රයත්නයක යෙදී. ඕවන් මරා දැමීම සඳහා ලූ පැමිණෙන විශේෂ යුද රථයෙන් ඉතා වේගෙන් ගොස් ප්‍රපාතයකට පෙරලා දමා ඕවන් මරා දැමීමට උත්සාහ කරයි. එහිදී ඕවන් ප්‍රපාතයකට පෙරලී මැරී යයි. ඕවන් මරා දැමීමේ ප්‍රයත්නයෙන් පසුව නොසිතූ ලෙස ක්‍රිස් සහ ලූද ඔහුගේ දියණියද බේරීමට සමත් වෙයි. කතාව මෙසේ අවසන් වීමත් සමග හැමෝම සහයෝගයෙන් එකතු වෙයි. INS සිනමා තුළින් මෙවැනි කතා මාලාවක් ලෙසත් ඉදිරියටත් ගෙනීමට බලාපොරොත්තු වන අතර රැඳී සිටින්න ත්‍රාසජනක සිනමාවේ සිදුවීම් හා එකතු වීමට